ඔලෙවල් වලින් පස්සේ A-level journey එක කියලා කියන්නේ දැන ගියොත් කතරගම නොතන ගියොත් අතරමඟ වගේ හරි පරිස්සමෙන් හරි වගකීමෙන් යන්න ඕනේ සිරාම ගමනක්. අපි ලොකු ගමනක් යද්දී ඩ්‍රයිවර් බලලානේ ගමන තෝරගන්නේ. ඒ කියන්නේ බස් එකේ ටයර් හොඳයිද ඩ්‍රයිවර් කලින් කොහොමද කෙනෙක්ද ඔක්කොම බලලානේ අපි දුර ගමනක් යද්දී තෝරගන්නේ. ඉතින් මම මේ කියපු මෙච්චර දුර ගමනකට අපි ගුරුවරයා තෝරගන්නකොට කොච්චර පරිස්සම් වෙන්න ඕනේ. මම හරි පරිස්සමෙන් ඩ්‍රයිවර්ව තෝරගන්න ඕනේ කියලා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. ගුරුවරයා ඔයාව මේ ගමන අරන් යන කෙනා කාරණා තුනකින් බොහොම ස්ට්‍රෝං වුණොත් තමයි මේ ගමන ඔයාලට ලේසියෙන් යන්න පුළුවන්. ඒ කාරණා තුන තමයි පළවෙනි එක ඒ ගුරුවරයාගේ ක්වොලිෆිකේෂන්. ඒ කියන්නේ ගුරුවරයා ඔයාට මේ වැඩේ කරන්න කේපබල් කෙනෙක් වෙන්න ඕනේ. දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. ඒකේ තේරුම තමයි කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු කණ්ඩායමක් එකතු වෙලා හදන පේපර් එකකට වට උත්තර ලියන්න නම් කැම්පස් එකේ මුත්තට දැනුම ගත්ත කැම්පස් එකේ වැඩ ටික හොඳට කරලා මේ හැම A level සබ්ජෙක්ට් එකකම කැම්පස් එකේ තියෙන දිගුවක් මේක තව ටිකක් එක්ස්ටෙන්ඩ් කරපු අවස්ථා වලින් ආපු සබ්ජෙක්ට් ටික මේ ටික හරියට A+, ඒ වගේ හොඳ රිසල්ට්ස් එක දාපු කෙනෙක් වුණාම ගුරුවරයාගේ තියෙන දැනුම ඔයාලට උගන්වන්න තරම් කේපබල්. ඒක තමයි ඔයාලට පළවෙනිම සාධකය. මේකදී සාර්ථක වෙන්නේ. ගුරුවරයා කොච්චර දක්ෂ වුණත් ඒ ගුරුවරයාට එක්ස්පීරියන්ස් එක දෙන්නත් ඕනේ. දක්ෂ ගුරුවරයෙක්ට A level වලට ළමයිව ට්‍රේන් කරලා එක්ස්පීරියන්ස් එකක් නැත්තම් මේක කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා දෙක එක්ස්පීරියන්ස්. ඒක නැත්තම් cut off. දෙක එක්ස්පීරියන්ස්. ක්වොලිෆිකේෂන් තිබ්බට එක්ස්පීරියන්ස් නැත්තම් cut off. තුන්වෙනි කාර්යය ඒ ගුරුවරයාගේ performance, ඒ කියන්නේ results. අපිට ඕනෙම ගුරුවරයෙක්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය මයින්ඩ් තියෙන එකම දේ results. ඒතර ගිය අවුරුද්දේ ලංකාවේ පළවෙනි ඇතුළු මුල් 20න් 8ක් එක්ක අන්තිම අවුරුදු 5ක 6ක කාලයක් ඇතුලේ පළවෙනි 10 ඇතුලේ ඉන්න දරුවෝ 100කට ආසන්න ප්‍රමාණයක් මේ පද්ධති වලින් නිර්මාණය කරලා අපි රිසල්ට්ස් හදලා තියෙනවා. මම කියන්නේ ඔයාලට මේ සාධක තුනම තියෙන්න ඕනේ. මේ සාධක තුනෙන් එකක්වත් නැත්නම් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ සාධක තුනම දැන් මම මගේ ප්‍රොෆයිල් එකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ මේ සාධක තුනම තියෙන කප්ටිය අතරින් ඒ ඉගෙනුම් විලාශයට වඩා තැන්න කෙනා තෝරගන්න. මේ සාධක තුනෙන් එකක්වත් නැති කෙනෙක් කරා තෝරගන්න එපා. අබලන් ඉච්ච බස් එකේ කතරගම යනවා වගේ වැඩක් වෙයි. එක හරි ගුරුවරයෙක්ට පුළුවන් ළමයිගේ ජීවිතය වෙනස් කරනවා. මේ සැරේ O-level කරපු ළමයෙක් හරි එහෙම දරුවෙක්ගේ අම්මෙක් තාත්තෙක් නම් ලංකාවේ ක්වොලිටිම කෙමිස්ට්‍රි පන්තියත් එක්ක එකතු වෙයි. ඔයා මේ සැරේ O-level කරපු දරුවෙක් හෝ එහෙම දෙමව්පියෙක් නෙමෙයි නම් හැබැයි ඔයා දන්න ජීවිතේ ගොඩ යනවට ඔයා ආස කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයාට මේ පණිවිඩය අරන් යන්න ලංකාවේ ක්වොලිටිම කෙමිස්ට්‍රි පන්තියත් එක්ක එකතු වෙන්න. ලංකාවේ ක්වොලිටිම කෙමිස්ට්‍රි පන්තිය අපි ළඟදීම අලුත් පන්ති පටන් ගන්නවා. එනවලු